ජේසු පිහිටයි. සහෝදර සහෝදරිය අද සුපුවත තුළින් සිමියොන් නැමැති මහල්ලාගේ ජීවිතය ගෙනහැර පානවා. ඔහු ඊශ්‍රායල් ජනතාවගේ විමුක්තිය අපේක්ෂාවෙන් හිටිය පුද්ගලයෙක් බවට ශුද්ධ බයිබලයේ සඳහන් කරනවා. මෙන්න ශුද්ධාත්මයන් වහන්සේ ඔහුට අනාවරණය කරනවා ජේසු බිලිඳුන් දැන් දේව මාලිගාවේ ඉන්නේ කියන එක. මක්නිසාද මරියතුමිය ජුසේතුමා ජේසුස් වහන්සේව දේව මන්දිරයේ ඔප්පු කරන්නට පැමිණිය. හැම කුළුදුල් දරුවෙක්ම දෙවියන් වහන්සේට කැපයි කියන මෙම සම්ප්‍රදාය ඉෂ්ට කිරීමට ඔවුන් මෙම දේවස්ථානට පැමිණෙනවා. සිමියොන් ජේසු බිලිදාව දෑතින් වඩාගෙන ජේසුස් වහන්සේව දෑතින් වඩාගෙන කියනවා සමිඳුනි ඔබ පොරොන්දු ලෙසම දැන් ඔබගේ දාසයා හට සාමසිතින් යාමට ඔබ නිදහස දී ඇත. මන්ද ගැලවීම මාගේ දෙනෙතින් දිටිමි. ගැලවීම දෙනෙතින් දකින්නට පුළුවන් වෙන්නේ මිනිස්සුන්ගේ යහපත පොදු යහපත ගැන කල්පනා කරන පරාර්ථකාමී පුද්ගලයන්ටයි ගැලවීම දෙනෙතින් දකින්නට පුළුවන් වෙන්නේ. ඒක නිසා අදර දරුවේනි සහෝදර සහෝදරි අපි වයසට පත්වෙන්නට අපේ අධ්‍යාත්මය ශක්තිමත් කරගනිමු. එවිට ඔබට ඔබේ දෙනෙතින් ඔබේ ඇස් දෙක වහගන්නට ඉස්සල්ලා ඔබේ දෙනෙතින් ගැලවීම දකින්නට පුළුවන් වෙනවා. ජෙස්පීටයි.